Hi guys, welcome to our YouTube channel. Hi. අපි මේ vlog එකෙන් ගේන්නේ අපි වෙසක් පොයට කොහෙද ගියේ කියලා. ඉතින් බලන් ඉන්නකෝ. අපි යනකොට අපිට මුලින්ම අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඒකේ වැඩි පොලිමක් හිටපු නිසා අපි කට්ටියම ගියා ඒකට. ඉතින් එතන හිටපු කට්ටියත් එක්ක ලස්සනට මැනේජ් කරගෙන ගියා. ඉතින් පොලිම ගොඩක් කරා මේ වෙනස තිබ්බේ නැහැ. ඉතින් මේ යන ගමනේ මුලින්ම යන්නේ නැන්දලෑ ගෙදර. ඉතින් නැන්දලෑ ගෙදරට අරන් යන්න ඕන පොත් ටිකක් ගන්න. අපි පාදුක්ක අපි කොයකට ආවා. අපි යනකොට මගෙන් තැමිලි කඩයක් හම්බුණා. ඊට පස්සේ සීයා නවත්තලා අපිට තැමිලි අරන් දුන්නා. අතරේ තැමිලි ගෙඩිය නම් ගොඩක් රසයි. මේ සමහර ඒවා තියෙන චුට්ටක් කර අවසරට එහෙම අසමතු ඒත් මේ ගොඩක් රසයි. මේ තියෙන පොටේටෝ චිප් එක මේක වලට හම්බුනා try කරලා බලන්න. ඒක ගොඩක් රසයි. ඉතින් මේ තියෙන්නේ පනාගොඩ කැම්ප් එක ආවේ. ඉතින් අපි යන වීඩියෝ ඒ හරිය ලස්සන සරසරක් තිබ්බසක් වෙනවා. තේම බීලා ඉවර වෙලා හවස පාසල් යන්න ලෑස්ති වුණා. ඒ ඉන්න ගමන් අපි සිතුමනික ඩාන්ස් එක බලන්න පුළුවන් දැන් ඔයාලට. සුවි ඩාන්ස් එක තියෙනවා. ඔන්න ඉතින් අපි පන්සලට එන්න ඇවිත් පාකින් එක ගාවින් නැවැත්තුවා. පාකින් කියන්නේ එළියෙන්. අතට තාත්ත කොහොම වෙයිද දන්නේ නැති නිසා අපි මෙහෙම නැවැත්තුවා. ඉතින් මේ ලස්සන මාල් වර්ගයක් තිබ්බා. ඒකේ නම දාන්න මාල් ලස්සනයි ඒක. ඉතින් ඔන්න අපි සත මෙනක යනවා. සාදු කියන නේද?
අපි ටිකක් ඇතුළට ඇවිල්ලාම ගන්න හිතාගෙන ගියා. ඒකයි මේ හරිය මල් ගත්තේ නැත්තේ. ඒවා 106ක් දුන්නා. මේ තියෙන සුදුමැණික් මල් මං ආසයි. ඒකනේ රෙඩ් කලර් ඔලු එක නේද? එතන 100ට මල් 3යි දුන්නේ. අපි මේ බුදු ගෙදරට මල් පූජා කරන්න. අපි හැමෝම ගත්ත මල් වලින් කොටසක් මෙතනදී පූජා කරලා බුදුහාමුදුරුවන්ට පැන් කලරගෙන ඒ වැඩේ කරා. Crooked smiles, crashing waves, no shame. Flip my phone, toss it in my bag. Today's for us, no time. Let the breeze tell us where to go. Every step ඒත් එක්කම එහා පැත්තෙන් අපේ ගෙදරට ඕන දේවල් කීපයකුත් ගත්තා අපි. sing it till we break. සුදුමැණිකට ඇපල් ඕන කියන නිසා ඇපල්ත් ගත්තා. Concrete warm under my bare feet. Crowds moving like a heartbeat.
stepping stones in city streets. ඊපස්සේ ගමන් අපි අතුරුගිරියේ නැවතුවා තන තොරණ බලන්න. තිබ්බේ මහතක්ක ජාතකය. ඉතින් හරිම ලස්සනයි. ඒක සංවිධානය කරපු හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා. අපි තොරණ බලලා ඉවරලා යනකොට එතන එහා පැත්තේ තිබ්බා බේකරි එකක්, රෙස්ටුරන්ට් එකක්. ඒකෙන් අපි මාළු පාන් කාලා ක්‍රීම් සෝඩා බිව්වා. ඉතින් බඩගින්න එකට තිබුණේ නැහැ සුදු. මම හැමතැනම ඇවිල්ලා බැලුවා ඒ වුණාට හොඳ එකක් තිබ්බේ නැහැ. කන්නේ හරියට තිබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි එනවා. ඉතින් නිසා දාසේ හොඳ හරිම ලස්සනයි. ඊට පස්සේ ඉස්සරහට ලොකේෂන් එක දෙන්න ඕන නිසා තාත්තට අපි විද්‍යාපු මේන් රෝඩ් එක ට්‍රැෆික් එක වැඩි. ඉතින් ඒ නිසා නවගමුවට ගිහින් යන්න ෂෝට්කට් එකකින් යන්න ගියේ. ඉතින් මේ තමයි අපේ ෆස්ට් වීඩියෝ එක. හැමෝම බලලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි බලන්න හැමෝටම thank you.